Hiru FM morning show. The who's speaking? Hello? Hello? කවුද කතා කරන්නේ? මගේ සුදු නැන්දි. sorry වා කවුද? අනේ නැන්දිද මගේ? මම නම් නැන්දි කෙනෙක් තමා පුතේ. ඔයාගේ නැන්දි නම් නෙමෙයි. මගේ නැන්දි. ඔයාගේ නැන්දි? නෑ පුතා මම කුරුණෑගල. කුරුණෑගල තමයි මගේ නැන්දි. කුරුණෑගල කොහෙද? කුරුණෑගල වෙලෙක්කඩ. අනේ නෑ පුතා මං එහෙ නෙමෙයි. නැන්දි? නැන්දිගේ නම කියන්න. මුණසිංහ ආරච්චිලාගේ කැසන්ද්‍රා රෝස්මෙරි චම්පා. පුතා මං චම්පා නෙමෙයි පුතා. නැන්දි? අපේ අම්මා කෝල් එක අහන් දීලා බබාතෝ. අම්මි ගිහිලා එයා පැත්තේ ගෙදර අංකල් එක කතා කර ඉන්න ගොඩක් වෙලා. හෝම්වර්ක් අහගන්න කවුරුත් නෑ. මොනවද පුතා හෝම්වර්ක්? මොන්ටිසෝරි ඒවා. මොන්ටිසෝරි මොනවද කරන්න තියෙන්නේ? නැන්දිට ඒවා තේරෙයිද දන්න? අහන්න පුතා මං දන්න දෙයක් නම් කියලා දෙන්නම්. අම්මා ඉතියට කියලා දෙන්නේ නෑ බබාතෝ. දැන් දෙපා පුතා. අදල්ලතුව කොහොමද නැද්දි මේවට? අනේ. ඊයේත් මම හෝම්වර්ක් කරන්න නැතුව ඉස්කෝලේ ගිහලා ගුටි කාවා. නැද්දි. අනේ ඇයි පුතා මොකද හෝම්වර්ක් කියන්නකෝ. ඊයේ තීත කිව්වා ටැටර් එකකුයි කුඹුරයි හරකයි එළදෙනයි කියලා අදින කියලා දැන් මම හරක වෙන්න. ඊට පස්සේ එළදෙනත් අදින කිව්වා. එළදෙනත් ඉතින් හරකමනේ. ඔව්. හරකමෙන්ද තීත කියනවා දෙන්න මේක වගේලු. එළදෙනගේ පුතේ අන් දිග නෑ හරකගේ වගේ. තීත කිව්වා දැන් මම මේක වගේ ඇදලා කියලා මට 0 දාලා. බෑඩ් කියලා ලිව්වා පොතේ. එහෙම ලිව්වද? බෑඩ්. තීත එතකොට කිව්වා හරකව දන්නෙත් නැති එළදෙනව දන්නෙත් නැති බුලුවා කියලා. එතකොට මං කවුද නැන්දි? අනේ පුතා එළදෙනගේ අං කොටට අඳින්න. හරකගේ අන් දිගට අඳින්න. මං එළදෙනගේ අං මේව කරකවලා උඹලකට වගේ ලොකුවට ඇඳා. හරකගෙත් මේව කරවල වගේ දිග කරවල තියෙන. අම්මා හදලා දෙන දිග කරවල. දිග කරවල වගේ දෙකක් ඇඳා. එහෙම අඳින්න එපා. එළදෙනගේ කොටට අඳින්න. එතකොට හරි. එතකොට ටීචර් කියයි හරි එළදෙන තමයි කියලා. තා මොනවද බබාට ඕනේ? දැන් අවුරුදු වෙනවලු නේද නැන්දි? ඔව් පුතා. මට කිව්වේ නෑ බබාට අවුරුදු වෙනවා කියලා. අනේ පුතා දැන් ඔයාට අලුත් ඇඳුම් එහෙම හම්බ වෙයි අවුරුද්දට. නයිටියක් හම්බුණා හවුස් කෝට් එකකුත් එක්ක. අම්මා දුන්නද? දැන් නැන්දි අවුරුදු වෙනවනේ. ඔව්. එනකොට හන්ද මීන රාශියයි ඉඳන් මේසට එනවලු. ඔව්. මේසේ උඩට ආවම හම්දලු අපිට අවුරුදු. ඔව්. ඊට පස්සේ මේසින්නම් කොටද යන්නේ නැන්දි? නම් පුතා මන් දන්නේ නැහැ. මේසින්නම් පුතුවට. පුතුවට හරි. පුතාට වෙන කවුද ඉන්නේ? මමයි මල්ලිලා හතලා දෙන්න. අක්කියක් කොයි නේද? අක්කි මම අක්කි. මං ගානවා මල්ලිලාද ගාලා හදනවා ඒගොල්ලන්ව හොඳ ළමයි කළා. හොඳ ළමයි කළා. ඒගොල්ලන්ව මේකට දානවා සමාධිය. මගේ නැන්දි රබම් පදයක් කියලා දෙන්නකෝ. රබම් පදයක්? ඉතින් කියන්නේ උඩින් අර පෙත්තප්පු. උඩින් වල පෙත්තප්පු. උඩින් අර පෙත්තප්පු. එකමනේ කියන්නේ. බිමින් අර පෙත්තප්පු. උඩින් අර බිමින් අර මොනවද දාලා කන්නවර පෙත්තප්පු කියෙහි. චීස් කන්නේ නැහැ පෙත්තප්පු නේද? පළතුරු මොන හරි කියන්නේ. පළතුරු කැරට්. කැරට් පළතුරු නෙමෙයි එළවලු. පුතේ දැන් අපිට ගමනක් යන්න තියෙනවා. ඉතින්ලා එහෙම යන්න ගමනක් තිබ්බේ නෑනේ නැන්දි. දැන් එකපාරට හදිසි එකක්ද? ඔයා පුතේ ගොඩක් ලොකු කෙනෙක් වගේනේ හොඳට කතා කරන්නේ. කතා කළාට නැන්දි තාම මේ ලියන්න එහෙම බෑ හලියට. දැන් තියන්නම් පුතා හොඳට වැට්ටිය කරන්ද? නැන්දිට වඳින්න ඉන්න. වඳින බුදු සරණයි. වඳිනකන් ඉන්න. වඳින. තාම වඳිනවද? දැන් වැඳලා ඉවරද? නැගිටිනවද? දැන් නැගිටද? එහෙනම් බුදු සරණයි. නැන්දි වඳින්න. නැන්දි ඉතින් ඔයාට වඳින්නේ පුතේ. නැන්දි මට මාමිටත් වඳින්න ඕනි. ඔයාගේ මාමි නන් නෙමෙයි. ඔයාට මාමි කෙනෙකුට මන් දෙන්නද කතා කරන්න? චුට්ටක් ඔය මාමිට දෙන්නම්කෝ. මේ බබා හරි ආසාවෙන් කතා කරන්න කියන්නේ චුට්ටක්. යකෝ අන්දනවද දන්නේ කවුද? හලෝ පුතා. අන්දනව නෙමෙයි මාමි. දැන් අන්දලා ඉවරයි. Hiru Who's Speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hiru FM morning show.